වත්කම් ප්‍රකාශ පිළිබඳ ඔබලද දැනුම නිවැරදිද? නිවැරදිව සොයා බැලුවාද? මෑත කාලේ සමාජ මාධ්‍යවල දේශපාලනඥයන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ විවිධ තොරතුරු ප්‍රචාරණය වී ඇත. මෙම තොරතුරු කොතෙක් නිවැරදිද යන්න විමසා බැලීම අත්‍යවශ්‍යයි. නීතිමය පදනම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජන නියෝජිතයන් සහ රාජ්‍ය සේවකයන්ගේ වත්කම් හා බැරකම් විමර්ශනය කිරීමේ බලය ලබා දී ඇත. වාර්තා ලබා දිය යුතු පුද්ගලයන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු නියෝජනය කරන සියලුම රජයේ නිලධාරීන් ඇතුළු ගැසට් පත්‍රයේ සඳහන් සියලුම පුද්ගලයන් වත්කම් ප්‍රකාශ කිරීමට බැඳී සිටිති. ප්‍රකාශ කළ යුතු වත්කම් නිශ්චල දේපල, චංචල දේපල, සාංගමික හිමිකම්, බුද්ධිමය දේපල, ආදායම්, ත්‍යාග සහ සංචාර ඇතුළු පනතේ සඳහන් සියලු වත්කම් විනිවිද පෙනෙන ලෙස ප්‍රකාශ කළ යුතුය. මාධ්‍ය වගකීම මාධ්‍ය ආයතන හෝ සමාජ මාධ්‍ය නාලිකා ඉදිරිපත් කරන තොරතුරු සත්‍ය හා නිවැරදිදැයි සහ බලයලත් ආයතනයක් විසින් නීත්‍යානුකූල ලෙස ප්‍රසිද්ධ කළ තොරතුරු දැයි විමසා බැලිය යුතුය. සංඛ්‍යා දත්ත පිළිබඳ සැක සහිත හෝ පිළිගත නොහැකි තොරතුරු වේ නම් ඒවා බෙදා හැරීමෙන් හෝ එවැනි දත්ත භාවිතා කර පුරෝකථන ඉදිරිපත් කිරීමෙන් වළකින්න. විකෘති සහගත හා හාස්‍යජනක ලිපි ප්‍රතික්ෂේප කරන්න. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වත්කම් උපයා ගැනීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳ සැක පවතී නම් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හෝ අධිකරණය වෙත පැමිණිලි ඉදිරිපත් කරන්න. තොරතුරු ලබා ගැනීම නිවැරදි තොරතුරු අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමේ ලිපියක් කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරී වෙත ඉදිරිපත් කරන්න. අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සම්බන්ධ වීමට හොට්ලයින් 1954 දුරකථන අංක 0112 596 විද්‍යුත් තැබැල් ලිපිනය ciaboc_gen@ciaboc.gov.lk. වගකීම් සහගත සංවේදකයන් ලෙස තොරතුරු හෝමාරු කිරීමේ අදාළ පාර්ශවයන්ට සමාජයට හා පරිශීලකයන්ට සිදුවන හානි අවම කිරීමට මූලාශ්‍ර සමග කාලීන හා යථාර්ථවාදී තොරතුරු ප්‍රචාරය කිරීම අපගේ යුතුකමයි. මතක තබාගන්න. සත්‍ය සහතික කර තොරතුරු බෙදාහරින්න. මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුතුව කටයුතු කරන්න. ස්තුතියි.